යාළුවනේ ට්‍රේනින් වෙන කටට සුපිරි ප්ලේන් එකක් ගෙනාවා. මේක ස්ලෝලි ෆ්ලයි V2 කියලා තමයි මේ ප්ලේන් එකට කියන්නේ. මම මේ ප්ලේන් එක එක දවසේ ප්ලේන් දෙකක් හැදුවා. ඒකෙන් එක ප්ලේන් එකක් තමයි දැන් ඔයාලට පේන්නේ. මේක ඔයාලට පේනවා ඉතින් මේක ජනෙල් වගේ කොටස් වලට එහෙම කෑලි කෑලි පොඩ්ඩක් කොටු කොටු කපලා තියෙනවා. අනිත් ප්ලේන් එක මම එහෙම කපලා නැහැ. සම්පූර්ණ කපන්න නැතුව ෆුල් බොඩි එකම තමයි සම්පූර්ණ අලවලා තියෙන්නේ. මේ RC ප්ලේන් එක ෆ්ලයි වෙන්නේ හිමින්. එතකොට අපිට මේ ප්ලේන් එක ඉන්ඩෝර් ෆ්ලයි කරන්නත් පුළුවන්, අවුට්ඩෝර් ෆ්ලයි කරන්නත් පුළුවන්. ඉන්ඩෝර් ෆ්ලයි කරනවා කියන්නේ මේක ඔයාලා දැකලා සමහර ප්ලේන් ෆ්ලයි කරනවා බිල්ඩින් එකක් ඇතුලේ. මේ වලට පේන්නේ මම හදපු දෙවෙනි ප්ලේන් එක. ඒක බලන්න අර ප්ලේන් එකට වඩා ගොඩක් වෙනසක්කමක් තියෙනවා. මේක බලන්න අර වගේ කෑලි කෑලි කොටස් මේකේ කපලා නැහැ. ඊට අමතරව මේ ප්ලේන් එකට මම ලෑන්ඩින් ගියස් හයි කරලා නැහැ. අතරම තව දෙයක් කියනවනේ මේ ප්ලේන් එක ඉතාමත් ලස්සනට හදන්න පුළුවන් ප්ලේන් එකක්. ඔයාලට මේ ෆොටෝස් වලින් බැලුවම පෙනේ පිට රටවල මේ වගේ ප්ලේන් එකක් හදලා ඒ කට්ටිය මේ ලස්සනට මේක හදපු හැටි තමයි ඔයාලට දැන් පේන්නේ. මේ RC ප්ලේන් එක ෆ්ලයි වෙන්නේ ගොඩාක්ම හිමින්. එතකොට අපි මේ ප්ලේන් එක ෆ්ලයි කරන්න පුළුවන්. අපි ඇවිදිනවටත් වඩා හිමින් මේ අපිට මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරගන්න පුළුවන්. මේ RC ස්ලෝලි ෆ්ලයි එයාක්‍රාෆ්ට් එක අපිට ගොඩාක් බර අඩුවෙන් හදන්න පුළුවන් එයාක්‍රාෆ්ට් එකක්. හැබැයි ඉතින් මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරනකොට හුළඟදී එහෙම පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන බලන විදිහ ඔයාලා කන්ට්‍රෝල් වලින් අපි හදා ගන්න ඕනේ. මේ RC ප්ලේන් එක ට්‍රේනින් වෙන කෙනෙකුට වුණත් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද දන්නවද මම එහෙම කිව්වේ ට්‍රේනින් වෙන කෙනෙක්ට ස්පීඩ් එක ගැන ප්ලේන් පදින්න බෑ. මොකද එයාලට කන්ට්‍රෝල් එක ඇත්තටම හුරු නැහැ. ට්‍රේනින් වෙන කෙනෙක් මේ වගේ ස්ලෝලි ෆ්ලයි එකක ෆ්ලයි කරොත් එහෙම එයාලා දන්නවා කන්ට්‍රෝල් සර්ෆේස් වලින් කොහොමද වැඩ කරන්නේ, මොන ජෝස්ටික් එකෙන්ද එහාට මෙහාට කරන්න ඕන කියලා එයාට පොඩි අවබෝධයක් එනවා. ට්‍රේනින් වෙන කෙනෙක් ස්ලෝලි ෆ්ලයි කරන එයාක්‍රාෆ්ට් එකක් ඒ කියන්නේ හිමින් යන එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්න නැතුව එයාලා ස්පීඩ් වගේ ජෙට් වගේ එයාක්‍රාෆ්ට් මුලින් ෆ්ලයි කරොත් එහෙම එයාලට එකපාරට අවබෝධයක් ගන්න බෑ කොහොමද මේක හරවන්නේ කියලා. එතකොට එයාලා ඉතින් අනිවාර්යයෙන් මේ එයාක්‍රාෆ්ට් එක ක්‍රෑෂ් වෙනවා. මොකද මේ RC එයාක්‍රාෆ්ට් වල බිම යන එයාක්‍රාෆ්ට් නෙමෙයි මේව තනිකර උඩ යන ඒවා පොඩි මූවමන්ට් එකකින් පවා මේ එයාක්‍රාෆ්ට් එක ක්‍රෑෂ් වෙන ප්‍රමාණය තාම ඉතාමත් වැඩි. මේ RC ෆීල්ඩ් එකට එන්න හදන අය මගෙන් මුලින්ම අහන්නේ එයාලට හදන්න ඕන මුලින් ජෙට් එකක් හදලා ෆ්ලයි කරන්න ඕන කියලා. මම ඒ වෙලාවට මගෙන් අහන කටි ගොඩක් අය මම එයාලට බයිනවත් එක මොකද ඔයාලා සල්ලි කාලය තමයි නාස්ති කරගන්න හදන්නේ එහෙම වුණොත් කියලා. මේ වගේ එයාක්‍රාෆ්ට් එකක් හදනකොට අපිට වැඩි මහන්සියක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක කපන තියෙන කොටස් ප්‍රමාණයත් අඩුයි. මේක ෆ්ලයි කරන්නත් ලේසි. යන ඉලෙක්ට්‍රොනික වල පාර්ට්ස් මිල අඩුයි. ඒ හින්දා මේ වගේ එයාක්‍රාෆ්ට් එකක් හදන එක ඔයාලගේ බජට් එකට උනත් මේක ගොඩක් වාසි. මේ වගේ RC ප්ලේන් එකක් හදන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික අයිටම් උනත් භාවිතා කරන්න පුළුවන්. ඔයාලට පොඩි මෝටර්ස් තියෙනවා සාමාන්‍ය මිල අඩු පොඩි මෝටර්ස් තියෙනවා. ඒ උනත් භාවිතා කරන්න පුළුවන්. ඒව හොයාගන්න බැරි කට්ටියට අපිට සාමාන්‍ය භාවිතා කරන්න පුළුවන් 22 12 1000 kV හරි 1400 kV බ්‍රෂ්ලස් මෝටර් එකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මෝටරේට භාවිතා කරන ES එකට ඔයාලට භාවිතා කරන්න පුළුවන් ඇම්පියර් 20 ES එක හරි 30 ES එක හරි භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේකට අපි ගන්නවා ලිපෝ බැටරියක්. ලිපෝ බැටරිය ඔයාලට මිලි ඇම්පියර් 800 හරි 1000 හරි ඒ වගේ පොඩි පොඩි මිලි ඇම්පියර් ප්‍රමාණය වල ලිපෝ බැටරියක් උනත් මේකට භාවිතා කරන්න පුළුවන්. RC ෆීල්ඩ් එක ට්‍රේන් වෙන කෙනෙක්ට මේ වගේ ස්ලෝලි ෆ්ලයි V2 කියන එයාක්‍රාෆ්ට් එකම ෆ්ලයි කරන්න කියලා මම කියන්නේ නැහැ. තව තියෙනවා මේ ස්ලෝලි ෆ්ලයි වෙන එයාක්‍රාෆ්ට් තව තියෙනවා ඕල්ඩ් ෆොගි කියලා තියෙනවා. තව තියෙනවා බ්ලූ බේබි කියලා තියෙනවා. ඒ එයාක්‍රාෆ්ට් එකකට ඔයාලට ෆ්ලයි කරගන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම බලද්දි මේ එයාක්‍රාෆ්ට් තමයි ගොඩක් ස්ලෝලිම ෆ්ලයි වෙන්නේ. එතකොට මේ જાතිය එයාක්‍රාෆ්ට් 3 channel එයාක්‍රාෆ්ට්. එතකොට මේක throttle එකට එක channel එකක් එනවා. ඊට පස්සේ elevator එකට එක channel එකක් එනවා. ඊට පස්සේ rudder එකට එක channel එකක් එනවා. ඒතකොට channel තුන තමයි මේකේ 3 channel කියන්නේ. මේ RC slowly fly කියන එයාක්‍රාෆ්ට් එක දැන්ට මට කියන්නේ මෙච්චරයි. මේකෙත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මට කමෙන්ට් එකක් දාන හැම එකටම reply කරනවා. ඊට අමතරව මගේ YouTube channel එක තියෙනවා RC Craftman. ඒකත් ඔයාලා ගිහිල්ලා බලලා subscribe කරලා දාන්න. මේ වීඩියෝ එක අද බලපු කෙනෙක් නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. මේ වගේ තව ලස්සන RC playing යන videos ගොඩාරියක් තියෙනවා. channel එක බලලා channel එක හොඳට follow කරගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු.